ගන්න උදේ ප්ලෑන් කරලා තිබුණේ වෙන වැඩ වගේක්. ඒ වුණාට ඒ වැඩ ටිකට අක්කාලා ඉවර වෙලා මේ වැඩේට අපි ඉක්මනටම ආවා. ඉතින් මේක හදිස්සිය කරන්න වීඩියෝ එක හස්බන්ඩ් මට කලින් අපි ඇතුළට ඇවිත් ඉන්නේ. ඔයාලා තම්මේල් එකේ දේවල් හස්බන්ඩ් දැකලා එයා කී හිටියේ මේ අවුරුද්ද ඇතුළත අපි අරගමු මේ කොහොම හරි අරගමු කියලා. ඉතින් ඒත් මෙච්චර ඉක්මනට අරගත්තා. මම ආසම හෙලෝ කිටි තීම් එකෙන් තමයි එයා අරගෙන තිබුණේ. මට ඕන කරන ඇක්සසරිස් සේරම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා නැති කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා දෙක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මේ හදිසි වීඩියෝ එකක් අපි කරන්නේ. අද අපි යන්නේ Apple Store එකට. මේක කරන්න හිටව වීඩියෝ එකක් නෙමෙයි. මේක හදිසි වීඩියෝ එකක්. හස්බන්ඩ්ට මේ හදිසියේ මේල් එක ඇවිල්ලා තිබිච්ච නිසා ඉක්මනටම අපි ආවා ඒ වැඩේ කරගන්න. උදේ ප්ලෑන් කරලා තිබුණේ වෙන වැඩ වගේක්. ඒ වුණාට ඒ වැඩ ටිකට අක්කාලා ඉවර වෙලා මේ වැඩේට අපි ඉක්මනටම ආවා. ඉතින් මේක හදිස්සිය කරන්න වීඩියෝ එක හස්බන්ඩ් මට කලින් දුන්න සර්ප්‍රයිස් එකක්. අපි අද ගිහින් බලමු හස්බන්ඩ් මට මොකද්ද දුන්න සර්ප්‍රයිස් එක. ඒක මාසෙකට පස්සේ තමයි අරගන්න අපිට පුළුවන් වුණේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අද අපි මොකද කරන්න කියලා බලන්න. ඇතුළට ඇවිත් ඉන්නේ. ඔයාලා තම්මේල් එකේ දැක්ක වගේම හස්බන්ඩ් මට අරන් දුන්නේ MacBook Neo එකක්. මේක මාර විදිහට මට වටිනවා. ගොඩක් අයට මේ වගේ සර්ප්‍රයිස් හම්බ වෙන්නේ බර්ත්ඩේ එකට හරි ඇනිවර්සරි එකට හරිනේ. ඒත් මේ වගේ හිතන්නේ නැති වෙලාවක හම්බ වෙන සර්ප්‍රයිස් තමයි මාරම වටින්නේ. මට හිතා ගන්නවත් බැහැ තාම මේ වගේ දෙයක් ඉක්මනටම අරගන්න පුළුවන් වුණා කියලා. ඇත්තටම MacBook Neo එක 2026 මාර්තු මාසේ තමයි රිලීස් වුනේ. ඒ දැකපු දවසේ ඉඳන් මම අරගන්න ගොඩක් ආසාවෙන් හිටියේ. මම මේකේ වීඩියෝස් බැලුවා. මම මේ බලන දේවල් හස්බන්ඩ් දැකලා එයා කී හිටියේ මේ අවුරුද්ද ඇතුළත අපි අරගමු මේ කොහොම හරි අරගමු කියලා. ඉතින් ඒත් මෙච්චර ඉක්මනට තාම රිලීස් වෙලා මාසයක්වත් නැතිව ඉක්මනටම අරගන්න පුළුවන් වුණ එකට මාරම සතුටුයි ඉතින්. මම MacBook Neo එක අරගත්තේ Apple Store එකෙන්මයි. ඕඩර් එකක් දාගන්න ගොඩාක්ම ලේසි වුණා. හස්බන්ඩ් මුලින්ම මේක ඕඩර් කරලා පේමන්ට් කරලා සේරම කරලා තමයි තිබුණේ. මට ගන්න ඕන උනේ US English keyboard එක. මොකද Japan keyboard එක අපිට පාවිච්චි කරන්න ගොඩක් අමාරුයිනේ. ඉතින් මේක ඕඩර් මේඩ් නිසා අපිට එන්න පොඩි කාලයක් ගත වුණා. ඔයාට මේක පිකප් කරගන්න ස්ටෝ පිකප් එක හරි නැත්නම් හෝම් ඩෙලිවරි කියන ඔප්ෂන් දෙකෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මට ස්ටෝ පිකප් එක ලේසි නිසා මම ඒ විදිහට දාගත්තා. අපි අරගත්තා. දැන් ගෙදර ගිහින් අන්බොක්ස් කරනකම් ඉවසිල්ලක් නැහැ. ඔයාලා දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අපි දැන් අන්බොක්ස් කරමු. ඇත්තටම මේ දවස් එනකම් මම මාර විදිහට බලාගෙන හිටියා. බොක්ස් එක ඇත්තටම අතට ගත්තාම තාමත් මේක මගේමද කියලාත් හිතෙනවා. මාරම සතුටුයි.
MacBook Neo 512GB එක. මේ මොඩල් එකේ මම ගොඩක්ම කැමතිම ෆීචර් එක තමයි Touch ID එක තියෙන එක. fingerprint එකෙන්ම MacBook එක unlock කරන්න පුළුවන් නිසා password හැම වෙලාවෙම type කර කර ඉන්න ඕනේ නෑ. ඒක මාරම පහසුයි. screen එක off වුණත් ඕනම වෙලාවක Touch ID එක පාවිච්චි කරලා අපිට log වෙන්න පුළුවන්. ඒ වගේම ඉන්ස්ටෝල් කරනකොට settings හදනකොට වගේ දේවල් ඉක්මනටම කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි මම MacBook Neo එක කියලා විතරක් හිතාගෙන හිටියත් husband මට තවත් ලොකු surprise එකක් ප්ලෑස්ටි කරලා තිබුණා. keyboard cover එක, mouse එක, mouse pad එක, laptop bag එක. ඒ bag එකට තමයි මම ආසම Hello Kitty theme එකෙන් තමයි එයා අරගෙන තිබුණේ. මට ඕන කරන ඇක්සසරිස් සේරම අරගෙන තිබුණා. මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන දවස වෙද්දී ටික දවසක් මම MacBook Neo එක යූස් කරලා තියෙනවා. ඇත්තටම මාරම ලේසි වැඩ කරගන්න. එඩිටිං, ස්ටඩි කරන කෙනෙක් නම් ගොඩාක් හොඳට මේක ගැලපෙනවා. මේක මාරම විදිහට ඔයාලට පහසුයි පාවිච්චි කරන්න. ෆෝන් එක වගේම හැමදේම කනෙක්ට් කරගන්නත් ලේසි, AirDrop වගේ හැමදේම තියෙනවා. ඉතින් පහසුවෙන්ම යූස් කරන්නත් පුළුවන්. ඔයා ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම බය නැතුව ගන්න. ඒ ගානට මාරම වටිනවා MacBook එක නම්. ඉතින් අද vlog එක මෙතනින් ඉවර වෙනවා. අද දවස ඇත්තටම මට ගොඩාක් ස්පෙෂල් දවසක්. ටික කාලෙකින් ඉක්මනට මගේ ආසම හීනයක් ඉෂ්ට කරගන්න පුළුවන් වුණ එකට මාරම සතුටුයි. MacBook Neo එකත් එක්ක අලුත් වීඩියෝස් ගොඩාක් ඔයාලට ඉස්සරහට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද දවස ලස්සන කරපු මගේ හස්බන්ඩ්ට ගොඩාක් තෑන්ක්ස් කරනවා. අද වීඩියෝ එකට ඔයාලා කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලට මොනවා හරි විස්තර දැනගන්න ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න, මම අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි කරන්න. ඉතින් තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා නැති කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා දෙක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ආයෙම අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු. අදට ගිහින් එන්නම්. බයි බයි.